1994 ජූනි 20 වෙනිදා බදාදා වෙලාව උදෑසන 7 පසුවී මිනිත්තු 9යි. නවසීලන්තයේ දුනෙඩින් නගරයේ හදිසි ඇමතුම් අංශයට අතිශය බියකරු ඇමතුමක් ලැබෙනවා. ඒ ඇමතුම ලබා දෙන්නේ 22 හැවිරිදි ඩේවිඩ් බේන් නැමැති තරුණයා. ඔහු දැඩිසේ බියපත් වෙමින් හඬා වැළපෙමින් පවසන්නේ තම පවුලේ සියලු දෙනාම අවසන් ගමන් ගොස් ඇති බවයි. ඇමතුම ලැබී මිනිත්තු 24කට පසු එනම් උදෑසන 7:33ට පොලිස් නිලධාරීන් සිව් දෙනෙකු ඇන්ඩර්සන්ස් බේහි පිහිටි 65 එව්රි ස්ට්‍රීට් දරණ නිවස වෙත ළඟා වෙනවා. ශීතල අඳුරු උදෑසනක නිශ්ශබ්දතාවයේ ගිලී තිබූ ඒ නිවසේ කිසිදු ප්‍රතිචාරයක් නොවූ තැන නිලධාරීන් ජනේල තුලින් නිවස දෙස විපරම් කරන්නට පටන් ගන්නවා. එක් නිදන කාමරයක අඳුරු සෙවණැලි අතරින් බිම වැතිර සිටින මිනිස් සිරුරක නොපැහැදිලි හැඩයක් ඔවුන්ට නෙත ගැටෙනවා. කීප වතාවක් කතා කළද කිසිදු ප්‍රතිචාරයක් නොලැබුණු තැන පොලිස් නිලධාරීන් බලහත්කාරයෙන් නිවස තුළට ඇතුළු වනවා. බිම වැතිර සිටි ඒ උස තලෙළු තරුණයා ළඟට යන විට ඔහු මුළු සිරුරම වෙවුලමින් ඉකි ගසමින් සිටි බව ඔවුන්ට පෙනී යනවා. හඬා වැළපෙන අතරතුර ඔහු එකම බියකරු වැකියක් නැවත නැවතත් කෑ ගසමින් පවසනවා. ඔවුන් හැමෝම මිය ගිහින්. ඔවුන් හැමෝම මිය ගිහින්. මේ බියකරු ඛේදවාචකයට මුහුණ දුන් බේන් පවුල කවුද? 1969 දී විවාහ වූ රොබින් බේන් සහ මාග්‍රට් කලන් ඉවරට දරුවන් සිව් දෙනෙකු සිටියා. වැඩිමලා ඩේවිඩ්, ඉන්පසු අරාවා, ලැනියට් සහ බාලයා වූ 14 හැවිරිදි ස්ටීවන්. රොබින් ආගමික මෙහෙවරක නිරත වූ ගුරුවරයෙකු වූ අතර පවුල වසර කිහිපයක් පැපුවා නිව්ගිනියාවේද වාසය කර තිබුණා. පසු 1988 දී ඔවුන් නැවත නවසීලන්තය බලා පැමිණි අතර රොබින් එහි විදුහල්පතිවරයෙකු ලෙස සේවය කළා. එහෙත් ඒ බාහිරින් පෙනුණු සාමකාමී පවුල ඇතුළතින් දැඩි ලෙස බිඳ වැටෙමිනි පැවතුණේ. නීතිමය ඉතිහාසයේ මෙන්ම සමස්ත නවසීලන්තයම අදටත් කම්පා කරන විසඳුමක් නොමැති අභිරහස් නඩු විභාගයක ආරම්භය සනිටුවන් වන්නේ එලෙසයි. බේන් පවුලේ සමීපතමයන් පවසන පරිදි මේ බිහිසුණු ඛේද වාචකයට මාස කිහිපයකට පෙර සිටම දෙමාපියන් වූ රොබින් සහ මාග්‍රට් අතර දැඩි පවුල් ආරවුල් හටගෙන තිබුණා. සතියේ දිනවල රොබින් නිවසට පැමිණියේ නැහැ. ඔහු රැකියාව කළ පාසල් නිවාසයේම නැවතී සිටි අතර සති අන්තයේ නිවසට පැමිණියද ඔහු නිදාගත්තේ නිවස ඉදිරිපට වත්තේ නතර කර තිබූ කුඩා රථයක මිස තම බිරිඳ සමග එක්කම වහලක් යට නොවේ. පිටතට අමුතු සහ රහස්‍ය ජීවිත ගත කළ පවුලක් ලෙස පෙනුණු ඔවුන්ගේ නිවසේ සම්පූර්ණ පාලනය පැවතියේ මව වූ මාග්‍රට් සතුවයි. එහෙත් නිවසේ සියලු වැඩ කටයුතු සිදු කෙරුණේ දෙවනි දියණිය වූ අරාවාතීන්. පවුලේ උපයන්නා වූ රොබින් තම සම්පූර්ණ වැටුප බිරිඳ අතට පත් කළ අතර ඇය ඉන් ඔහුට ලබා දුන්නේ අතමාරුවට සරිලන සුළු මුදලක් පමණයි. සිද්ධිය වූ 1994 ජූනි 20 වැනි බදාදා දිනය සාමාන්‍ය දිනවලට වඩා වෙනස් වුණා. සාමාන්‍යයෙන් සතියේ දිනවල පාසලේ නතර වන රොබින් එදින නිවස ඉදිරිපිට රථයේ නිදාගෙන සිටි අතර උදෑසන 6:00ට ඔහුගේ එලාම් එක නාද වුණා. සුපුරුදු පරිදි ඔහු නිවස තුළට පැමිණ ආගමික වතාවත්වල නිරත වීමට නියමිතව තිබුණා. අනෙක් අතට වැඩිමල් පුත් ඩේවිඩ් උදෑසන 5:00ට අවදි වී පුවත්පත් බෙදා හැරීමේ රැකියාව සඳහා පිටත්ව ගොස් නැවත නිවසට පැමිණීමට නියමිතව තිබුණේ උදෑසන 6:45ටයි. නමුත් එදින සියල්ල උඩු යටිකුරු වුණා. හදිසි ඇමතුමෙන් පසු පොලිසිය නිවසට ඇතුළු වන විට මුලින්ම නෙත ගැටුනේ විසිත්ත කාමරයේ වැතිර තිබූ 58 හැවිරිදි පියා වූ රොබින් බේන්ගේ අජීවී සිරුරයි. ඔහුගේ හිසට වෙඩි තැදී තිබූ අතර සිරුර අසල තිබී හමු වූයේ ඩේවිඩ් සතු .22 වර්ගයේ වින්චෙස්ටර් රයිෆල් තුවක්කුවයි. එතනින් නොනැවතුණු පොලිස් නිලධාරීන්ට නිවසේ අනෙක් කාමරවලින්ද මළ සිරුරු හමුවන්නට වුණා. 18 හැවිරිදි ලැනියට් බේන් ඇගේ නිදන කාමරය තුලම ඉතා ආසන්නයේ සිට හිසට එල්ල කළ වෙඩි ප්‍රහාර 3කින් ජීවිතක්ෂයට පත්ව සිටියා. ප්‍රධාන නිදන කාමරය තුල මුළු පවුලම පාලනය කර 50 හැවිරිදි මව වූ මාග්‍රට්ද තම සැමියා සහ දියණිය මෙන්ම හිසට වැදුණු වෙඩි ප්‍රහාරයකින් අවසන් ගමන් ගොස් සිටියා. පහළ මාලයේ තිබූ ඇගේ ඇඳ මතම 19 හැවිරිදි වැඩිමල් දියණිය වූ ආරාවා බේන්ද හිසට වැදුණු වෙඩි ප්‍රහාරයකින් අවසන් ගමන් ගොස් සිටියා. අවසාන වශයෙන් සොයා ගැනුනේ පවුලේ බාලයා වූ 14 හැවිරිදි ස්ටීවන් බේන්ගේ සිරුරයි. මවගේ කාමරයට යාබදව පිහිටි පොලිසිය මුලින්ම ඇඳුම් අල්මාරියක් යයි වරදවා වටහාගත් කුඩා කාමරයක ඔහුගේ සිරුර වැතිර තිබුණා. අනෙක් සමාජිකයන් නිදා සිටියදී හෝ නොසිතූ මොහොතක ඝාතකයාට ගොදුරු වී තිබුණද 14 හැවිරිදි ස්ටීවන් තම ජීවිතය වෙනුවෙන් මාරාන්තික සටනක නිරත වී ඇති බව පෙනෙන්නට තිබුණා. ඔහුගේ හිසට වෙඩි ප්‍රහාර දෙකක් එල්ල වී තිබූ අතර ඝාතකයාගෙන් බේරීමට තැත් කිරීමේදී ඔහුගේ අතහරහාද වෙඩි උණ්ඩයක් ගොස් තිබුණා. මීට අමතරව ඔහුගේ සිරුර පුරා කැපුම් සහ තැලුම් තුවාල රැසක් දක්නට ලැබුණු අතර ලේවලින් නැහැවුණු ටී-ෂර්ට් එකක් ඔහුගේ ගෙල වටා තදින් ඔතා තිබුණා. ඒ ඔහු මෙල්ල කිරීමට හෝ ගෙල සිරකර මැරීමට කළ උත්සාහයක් බව පැහැදිලි වුණා. ස්ටීවන්ගේ සිරුර වටා ලේ තැවරුණු මේස් අඩි සලකුණුද පොලිසියට හමු වුණා.
මුළු පවුලම පාහේ විනාශ වී තිබූ මේ මහා ඛේදවාචකයේ මැද විසිත්ත කාමරයේ කුඩා කාර්යාල මේසය මත තිබූ පරිගණක තිරයෙන් තවත් භීතිකාජනක සාක්ෂියක් මත වුණා. එහි වදන් 10කින් යුත් කෙටි සටහනක් ලියා තිබුණා. එහි සඳහන් වූයේ කනගාටුයි ජීවත් වෙන්න සුදුසුකම් තිබුණේ ඔබට විතරයි යනුවෙනි. එය ඉතිරි වූ එකම සමාජිකයා වූ ඩේවිඩ් වෙත ලියන ලද්දක්සේ පෙනුණා. ඩේවිඩ් පොලිසියට පැවසුවේ තමා පුවත්පත් බෙදා හැරීමේ රැකියාව නිමවා උදෑසන 6:45ට පමණ නිවසට පැමිණි බවයි. මුලින්ම මවගේ සිරුරත් පසුව විසිත්ත කාමරයේ තිබූ පියාගේ සිරුරත් දැකීමෙන් තමා දැඩි කම්පනයට පත්ව සිහි මුලා වූ බවත් ඉන්පසු සිදු වූ කිසිවක් මතක නොමැති බවත් ඔහු ප්‍රකාශ කළා. නමුත් කාලයත් සමග පොලිස් පරීක්ෂණ හමුවේ ඩේවිඩ්ගේ ප්‍රකාශ බිඳ වැටෙන්නට වුණා. ඔහු කාමරයේ විදුලි බුබුලු දැල්වූයේ නැති බව පැවසුවද ඔහුගේ කාමරයේ විදුලි ස්විචය මත ලේ තැවරී තිබුණා. එමෙන්ම ඔහු දෑත් සේදූ නාන කාමරයේ මෙන්ම එහි එල්ලා තිබූ කොළ පැහැති තුවායක විශාල වශයෙන් ලේ තැවරී තිබූ අතර ඒ සියල්ල ඔහුගේ පියා වූ රොබින්ගේ ලේ බව තහවුරු වුණා. වඩාත්ම බරපතල සාක්ෂිය වූයේ පොලිසිය එන විට ඩේවිඩ් හැඳ සිටි ඇඳුම්වල තිබූ ලේ කැලැල්ලය. ඔහුගේ කොට කලිසමේ කමිසයේ පිටුපස සහ මේ සඩියේ තැවරී තිබුණේ ඔහුගේ බාල සහෝදරයා වූ ස්ටීවන්ගේ ලේ බව විද්‍යාත්මකව ඔප්පු වුණා. තමා මව සහ පියා පමණක් දුටු බව පැවසූ ඩේවිඩ්ගේ ඇඳුම්වලට මාරාන්තික සටනක නිරත වූ ස්ටීවන්ගේ ලේ ආවේ කෙසේද යන්න විශාල ප්‍රහෙලිකාවක් වුණා. මීට අමතරව සේදීමට දමා තිබූ ඔහුගේ තවත් කමිසයකද ලේ තැවරී තිබූ අතර ස්ටීවන්ගේ කාමරය තුලද තවත් සාක්ෂි රැසක් විසිරී තිබුණා. ඝාතකයා සහ 14 හැවිරිදි ස්ටීවන් අතර දරුණු පොරබැඳීම සිදු වූ ස්ථානයේ තිබී ලේවලින් නැහැවුණු සුදු පැහැති අත්මේස් යුගලක් පොලිසියට හමු වෙනවා. පරීක්ෂණවලදී හෙළිවන්නේ ඒවා ඩේවිඩ් සතු පියානෝ වාදනය සඳහා භාවිතා කරන අත්මේස් බවයි. එමෙන්ම ඩේවිඩ්ට එරෙහිව මතු වූ වඩාත්ම තීරණාත්මක සාක්ෂිය හමුවන්නේද එතැනිනි. ඒ කණ්ණාඩි කාචයකි. පසුව ඩේවිඩ්ගේ කාමරය පරීක්ෂා කිරීමේදී එක් කාචයක් නොමැති කණ්ණාඩි රාමුවක් හමුවන අතර මෙම කාචය ඊට මනාව ගැළපෙන බව තහවුරු වනවා. මුළු පවුලෙම කණ්ණාඩි භාවිතා කළේ ඩේවිඩ් සහ ඔහුගේ මව පමණි. මීට අමතරව ඩේවිඩ්ගේ සිරුරේ මෙන්ම නළලේද සීරීම් සහ තැලීම් තුවාල තිබූ අතර තමාට ඒවා සිදු වූයේ කෙසේදයි පැහැදිලි කිරීමට ඔහුට නොහැකි වනවා. මෙහි ඇති පුදුමයට කරුණ නම් එකම නිවසක 5 දෙනෙකු වෙඩි තබා ඝාතනය කරද්දී ස්ටීවන් හැර අනෙක් කිසිවෙකු ඝාතකයාගෙන් බේරීමට උත්සාහ කර හෝ නිවසින් පැන ගොස් නොතිබීමයි. විද්‍යාත්මක පරීක්ෂණවලදී හෙළිවන්නේ ඝාතනය සඳහා භාවිතා කළ තුවක්කුවට සයිලන්සරයක් සවිකර තිබූ බවයි. තමා එදින තුවක්කුව ඇල්ලුවේවත් නැතයි ඩේවිඩ් දිවුරා පැවසුවද. එම මාරාන්තික වින්චෙස්ටර් රයිෆල් තුවක්කුව මත ඩේවිඩ්ගේ ලේ තැවරුණු ඇඟිලි සලකුණු සටහන් වී තිබුණා. එමෙන්ම හදිසි ඇමතුම ලබා දෙන අවස්ථාවේදී මගේ පවුලේ හැමෝම මැරිලා යයි පැවසූ ඩේවිඩ් පසුව පොලිසියට ප්‍රකාශ කළේ තමා දුටුවේ මවගේ සහ පියාගේ සිරුරු පමණක් බවයි. මුළු පවුලම මියගොස් ඇති බව ඔහු කලින්ම දැන සිටියේ කෙසේද? මෙම පරස්පරතා සහ සාක්ෂි මත පදනම්ව ඛේද වාචකයෙන් දින 4කට පසු ඩේවිඩ් බේන්ව පවුලේ සමාජිකයන් 5 දෙනාම ඝාතනය කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගැනෙනවා. නඩු විභාගය ආරම්භ වීමටත් පෙර ඝාතනය සිදු වූ 65 එව්රි ස්ට්‍රීට් පිහිටි නිවස ඥාතීන්ගේ අවසරය මත සම්පූර්ණයෙන්ම ගිනිබත් කර විනාශ කර දැමුණා. ඒ අපරාධ ස්ථානයක වටිනා සාක්ෂි විනාශ වී යාමක්. කෙසේ වෙතත් ඊට පෙර පොලිසිය ලබාගෙන තිබූ සාක්ෂි මත පදනම්ව නඩුව ඉදිරියට ඇදුණා. තමා නිවැරදි කරු බව ඩේවිඩ් දිගින් දිගටම ප්‍රකාශ කළද දින 18ක් පුරා ඇදුණු දීර්ඝ නඩු විභාගයකින් පසු 1995 මැයි 29 වෙනිදා ඩේවිඩ් කලන් බේන් මිනිමැරුම් චෝදනාවලට වැරදි කරු බව අධිකරණය තීන්දුව කරනවා. ඔහුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියමනවා. මම මේ අපරාධය කළේ නැහැ. මාව සමාජයේ ඉදිරියේ මවාපාන ජරා ජීර්ණ මුර්ගයා මම නෙවෙයි. යනුවෙන් සිරගෙට යමින් ඩේවිඩ් ප්‍රකාශ කරනවා. සාමාන්‍යයෙන් මෙවැනි නඩුවක් එතනින් අවසන් වුවද ඩේවිඩ්ගේ නිදහස වෙනුවෙන් පෙනී සිටි හිතවතුන් සහ හිටපු ප්‍රසිද්ධ රග්බි ක්‍රීඩකයෙකු වූ ජෝ කරන්ගේ නායකත්වයෙන් යුත් නව නීතිඥ මණ්ඩලයක මැදිහත් වීම නිසා එම නඩුව ඉදිරියේදී සිතාගත නොහැකි වෙනස්ම මාවතකට අවතීර්ණ වෙනවා. සිරගතව සිටි ඩේවිඩ් බේන් වෙනුවෙන් අරමුදල් රැස් කළ පිරිසක් හිටපු රග්බි ක්‍රීඩක ජෝ කරම්ව හමුවන්නේ මේ අතරතුරයි. මෙම සිදුවීම පිළිබඳව දැඩි ලෙස උනන්දු වන ජෝ කරම් නීතිය පිළිබඳව ස්වයන්ම හදාරමින් ඩේවිඩ්ගේ අභියාචනය වෙනුවෙන් සටන් වදින්නට තීරණය කරනවා. මුල් අවස්ථාවලදී ඔවුන්ගේ අභියාචනා ප්‍රතික්ෂේප වුවද අවසානයේ එවකට නවසීලන්තයේ ඉහළම අධිකරණ බලධාරියා වූ ලන්ඩන් නුවර ප්‍රිවි කවුන්සලය වෙත මෙම නඩුව රැගෙන යාමට ඔවුන්ට අවස්ථාව ලැබෙනවා. ඩේවිඩ්ගේ නව නීතිඥ මණ්ඩලය ගොඩනැගූ ප්‍රධාන තර්කය වූයේ මෙම සමූහ ඝාතනය ඩේවිඩ් විසින් නොව ඔහුගේ පියා වූ රොබින් බේන් විසින් සිදු කර ඇති බවයි. මම මේ අපරාධය නොකළ බව මට 100% විශ්වාසයි. මට සිහිය නැති වූ මොහොතකවත් මේ සිදු වුණාදැයි මම මගෙන්ම 10 වාරයක් ප්‍රශ්න කළා.
නමුත් මම වැරදිකරු නොවේ නම් ඉදිරි වන්නේ මගේ පියා පමණයි යනුවෙන් ඩේවිඩ් ප්‍රකාශ කර සිටියා. පරිගණකයේ තිබූ කෙටි සටහනට අමතරව ඩේවිඩ්ගේ නිර්දෝෂීභාවය වෙනුවෙන් තවත් ප්‍රබල සාක්ෂි කිහිපයක්ම මතු වුණා. 1997 දී ඩේවිඩ්ගේ පාර්ශවයෙන් කළ නැවත පරීක්ෂණයකදී හෙළි වූයේ තුවක්කුව මත ඩේවිඩ්ගේ ඇඟිලි සලකුණු තිබූ ස්ථානවල තැවරී තිබූ ලේ මිනිස් ලේ නොව සත්ව ලේ බවයි. තමා මීට පෙර සතුන් දැලයම් කිරීම සඳහා තුවක්කුව භාවිතා කළ බවට ඩේවිඩ් පැවසූ කතාව එමගින් තහවුරු වුණා. එමෙන්ම ඝාතනයට ලක් වූ ලැනියට්ගේ සමීප මිතුරෙකු වූ ඩීන් නමැත්තා අධිකරණය හමුවේ අතිශය සංවේදී සාක්ෂියක් ඉදිරිපත් කළා. මිය යාමට පෙර ලැනියට් තමාට රහසක් හෙළි කළ බවත් ඇගේ පියා වූ රොබින් විසින් ඇයව වසර ගණනාවක් තිස්සේ ලිංගික අපයෝජනයට ලක් කර ඇති බවත් ඔහු පැවසුවා. පවුලේ සියල්ලන් ඉදිරියේ ඇය මේ පිළිබඳව පියාට එරෙහිව නැගී සිටීමට සැලසුම් කර තිබූ බවද හෙළි වුණා. රොබින්ට මෙවැනි දරුණු අපරාධයක් කිරීමට එය ඉතා ප්‍රබල පෙළඹවීමක් විය හැකිව තිබුණද එම සාක්ෂිකරු අධිකරණය හමුවේ දැකූ අස්ථාවර හැසිරීම් හේතුවෙන් පළමු නඩු විභාගයේදී ජූරි සභාව වෙත එම සාක්ෂිය ඉදිරිපත් කිරීමට අවසර ලැබුණේ නැහැ. මීට අමතරව බාලපුත් ස්ටීවන්ගේ සිරුර අසල තිබූ ලේ තවරුණු මේස් අඩි සලකුණු ඡායාරූප ඇසුරින් නැවත මැන බැලීමේදී ඒවා ඩේවිඩ්ගේ පාදයේ ප්‍රමාණයට වඩා පියා වූ රොබින්ගේ පාදයේ ප්‍රමාණයට මනාව ගැලපෙන බව තහවුරු වුණා. ජෝ කරම්ගේ අප්‍රතිහත ධෛර්යයේ ප්‍රතිඵලයක් ලෙස 2007 මැයි මාසයේදී ප්‍රිවි කවුන්සිලය පිටු 46ක ඓතිහාසික තීන්දුවක් ප්‍රකාශයට පත් කරමින් කියා සිටියේ ඩේවිඩ් බේන්ගේ නඩු විභාගයේදී බරපතල ලෙස යුක්තිය පසිදලීමේ දෝෂයක් සිදු ඇති බවයි. ඒ අනුව වසර 10කට අධික සිය දඬුවමකින් පසු ඩේවිඩ්ව ඇප මත මුදා හැරීමට නියෝග කෙරුණා. කෙසේ වෙතත් ඉන් ඔහු මුළුමනින්ම නිදහස්කට නිදහස් නොකෙරුණු අතර 2009 වසරේදී ඔහුට එරෙහිව නව මුහුණුවරකින් යුත් දෙවැනි නඩු විභාගයක් ආරම්භ වුණා. දෙවැනි නඩු විභාගයේදී පැමිණිල්ලේ පාර්ශවයේ රොබින් බේන්ගේ සිරුර පිළිබඳව අමුතුම ආකාරයේ වෛද්‍ය සාක්ෂියක් ඉදිරිපත් කරනවා. මිය යන අවස්ථාවේදී රොබින්ගේ මූත්‍රාශය මූත්‍රා වලින් පිරී තිබුණු බව එහිදී හෙළිවනවා. පැමිණිල්ල තර්ක කළේ යමෙකු තම පවුලම ඝාතනය කිරීමට සූදානම් වන්නේ නම් ඊට පෙර වැසිකිළිය වෙත යාමට පෙළඹෙන බවත් රොබින් එසේ නොමැතිව සිටීමෙන් පෙනී යන්නේ ඔහු උදෑසන යාඥා කරමින් සිටි මොහොතක ඩේවිඩ් විසින් ඔහුව නොසිතූ වේලාවක සැඟවී සිට ඝාතනය කර ඇති බවත්ය. නමුත් විත්තිය පාර්ශවය මෙවැනි ශාරීරික සාධක අපරාධයක තීන්දුවක් සඳහා සාක්ෂි කරගත නොහැකි බව පවසමින් එය ප්‍රතික්ෂේප කරනවා. නඩුව ඉදිරියට ඇදෙද්දී ඩේවිඩ්ගේ සිරුරේ තිබූ සීරීම් සහ තැලීම් තුවාල පුවත්පත් බෙදා හැරීමේ රැකියාව අතරතුර සිදු වූ ඒවා බවත් ඇඳුම්වල ලේ තැවරුණේ මියගිය සිරුරු පරීක්ෂා කිරීමට යාමේදී බවත් විත්තියේ නීතිඥයන් කරුණු දක්වනවා. 2009 දෙවැනි නඩු විභාගයේ වන විට ජෝ කරම් ප්‍රමුඛ නීතිඥ මණ්ඩලය පැමිණිල්ලේ සෑම තර්කයකටම ඉතා ශක්තිමත් සහ විද්‍යාත්මක ප්‍රතිප්‍රකාශ සූදානම් කරගෙන සිටියා. මීට අමතරව මහජන මතය ඩේවිඩ්ට එරෙහිව පැවතීම හේතුවෙන් පැමිණිල්ලේ පාර්ශවය දැඩි ලෙස අති විශ්වාසයකින් පසු වූ අතර ඔවුන් අලුත් සාක්ෂි ඉදිරිපත් කිරීමට අපොහොසත් වෙනවා. මේ අතර පවුලේ මව වූ මාග්‍රට් බේන්ගේ මානසික තත්ත්වය පිළිබඳවද අමුතුම තොරතුරු රැසක් අනාවරණය වනවා. ඒ දැඩි ලෙස අද්භූත හා නවීන ආත්මීය විශ්වාස පසුපස හඹා ගිය තැනැත්තියක වූ අතර තම සැමියා වූ රොබින්ව දරුණු අමනුෂ්‍යයෙකු ලෙස හැඳින්වීමටත් පවුලේ සමාජිකයන් වරින් වර අදෘශ්‍යමාන බලවේගවලට නතු වී ඇතැයි විශ්වාස කිරීමටත් පටන්ගෙන තිබුණා. ඇතැම් අසල්වාසීන් රොබින්ව ඉතා විවසිලිවන්ත පවුල රැක ගැනීමට වෙහෙස මහන්සි වූ ආදරණීය පියෙකු ලෙස හැඳින්වුවද රොබින්ගේ සේවා ස්ථානයේ සංඝයන් පැවසුවේ අවසන් කාලයේදී ඔහු දැඩි රැකියා පීඩනයකින් සහ අතිශය මානසික ආතතියකින් පසු වූ බවයි. විශේෂයෙන්ම පවුලේ සමාජිකයන් සමග ගත කරන කාලයෙන් පසු ඔහුගේ ආතතිය තෙගුණ වූ බව ඔවුන් පවසා සිටිනවා. පළමු නඩු විභාගයේදී ඩේවිඩ් වැරදිකරු කිරීමට ඉවහල් වූ ප්‍රබලම සාක්ෂියක් වූ කණ්ණාඩි කාචය පිළිබඳ සාක්ෂියද මෙහිදී උඩු යටිකුරුවනවා. පළමු වරට සාක්ෂි දුන් අක්ෂි වෛද්‍යවරයා එය පිරිමි කණ්ණාඩි රාමුවක් බව පැවසුවද දෙවැනි නඩු විභාගයේදී නව ඡායාරූප සහ වෙනස්ම කෝණ රැසක් නිරීක්ෂණය කිරීමෙන් පසු ඔහු තම මතය වෙනස් කරමින් එය කාන්තාවකගේ එනම් මව වූ මාග්‍රට්ගේ කණ්ණාඩියක් වීමටද බොහෝ දුරට ඉඩ ඇති බව පිළිගන්නවා. එමෙන්ම පියා සහ දියණිය වූ ලැනියට් අතර පැවති බව කියන අතවර පිළිබඳ චෝදනා තව දුරටත් සංකීර්ණ කරමින් ලැනියට්ගේ වෙනත් මිතුරියක් ප්‍රකාශ කර සිටින්නේ ලැනියට් සහ ඇගේ වැඩිමහල් සහෝදරයා වූ ඩේවිඩ් අතරද අසාමාන්‍ය සබඳතාවක් පැවති බවට ඇය තමා සමග පවසා තිබූ බවයි. මේ සියලු පරස්පර සාක්ෂි හමුවේ බේන් පවුලේ අභ්‍යන්තරයේ තවදුරටත් අඳුරු රහස් පිරුණු ලිබිරින්තයක් බවට පත්වනවා. ලැනියට්ගේ තවත් මිතුරියක අධිකරණය හමුවේ කියා සිටියේ ලැනියට් මෑතක සිට රහසින් ගණිකා වෘත්තියේ නිරත වූ බව තමාට පැවසූ බවයි. ඇය පවසන පරිදි රොබින් හෝ ඩේවිඩ් ඒ පිළිබඳව කිසිවක් දැන සිටියේ නැත. ලැනියට් තම එක් මිතුරන්ට එකිනෙකට පරස්පර වූ විවිධ රහස් පවසා තිබීම හේතුවෙන් මෙම සමස්ත නඩුවම කිසිසේත් විසඳිය නොහැකි තරමේ දරුණු පටලැවිල්ලක් බවට පත් වුණා.
පැමිණිල්ලේ පාර්ශවයේ නව උපකල්පනයක් ඉදිරිපත් කරමින් කියා සිටියේ ඩේවිඩ් තම පුවත්පත් බෙදා හැරීමේ රැකියාවට යාමට පෙර මම සහ සහෝදර සහෝදරියන්ව ඝාතනය කළ බවයි. ඉන්පසු රැකියාව නිමවා නැවත නිවසට පැමිණි ඔහු අවසාන වශයෙන් පියා වූ රොබින්වද ඝාතනය කර ලේ තැවරුණු ඇඳුම් සේදීමට දමා පොලිසියට ඇමතුම ලබා දුන් බව ඔවුන් තර්ක කළා. පොලිසිය පැමිණෙන විටත් රොබින්ගේ සිරුර උණුසුම්ව පැවතීම නිසා ඔහු ඊට පැයකට වඩා පෙර මිය ගොස් සිටිය නොහැකි බව වෛද්‍ය වාර්තා තහවුරු කළා. රොබින්ගේ රථයේ සීනුව උදෑසන 6:30ට නාද වී තිබූ බැවින් ඔහු අවදි වන විට ඩේවිඩ් රැකියාව සඳහා පිටත්ව ගොස් සිටි බවත් ඩේවිඩ් උදෑසන 6:45ට පමණ ආපසු පැමිණි පසු රොබින්ව විසිත්ත කාමරයේදී ඝාතනය කළ බවත් පැමිණිල්ල විශ්වාස කළා. කෙසේ වෙතත් විත්තිය පාර්ශවය මෙයට සම්පූර්ණයෙන්ම වෙනස් තර්කයක් ඉදිරිපත් කළා. ඔවුන් කියා සිටියේ උදෑසන 5:45ට ඩේවිඩ් නිවසින් පිටත්ව ගිය පසු උදෑසන 6:30ට අවදි වූ පියා ඩේවිඩ් සතු සුදු පැහැති පියානෝ ආත්මයේ යුගල පැනද පවුලේ සෙසු සමාජිකයම වෙඩි තබා ඝාතනය කළ බවයි. ඉන්පසු ඔහු තුවක්කුව තමා වෙතට හරවාගෙන සියදිවි නසාගත් බව විත්තිය තර්ක කළා. දිගු රයිෆල් තුවක්කුවකින් තමාටම වෙඩි තබා ගැනීම අපහසු වුවද රොබින් තුවක්කුවේ මිට පුටුවක් මත තබා එහි කට තම හිසට එල්ල කර දෑත් දිග්ගු කර කොකා ගැස්සූ බව විත්තියේ නීතිඥයන් පෙන්වා දුන්නා. පරිගණකයේ තිබූ කනගාටුයි ජීවත් වෙන්න සුදුසුකම් තිබුණේ ඔබට විතරයි යන වදන් 10ක සටහන පිළිබඳවද මෙහිදී තීරණාත්මක සාක්ෂියක් මතු වුණා. පළමු පරීක්ෂණවලදී එම පරිගණකයේ උදෑසන 6:44ට ක්‍රියාත්මක කර ඇති බව තහවුරු වුණා. එමෙන්ම එදින උදෑසන 6:50ට ඩේවිඩ් පුවත්පත් බෙදා හරිමින් ප්‍රමාද වී මගක ගමන් කරනවා දුටු බවට මාර්ගයේ ගිය වෙනත් රියදුරුකුද සාක්ෂි දුන්නා. ඒ අනුව ඩේවිඩ් නිවසට පැමිණීමටත් පෙර මෙම සටහන ලියා ඇති බැවින් ඩේවිඩ්ට එය ලිවිය නොහැකි බවත් එය රොබින් විසින්ම ලියන ලද්දක් බවත් විත්තිය තර්ක කළා. මෙම අතිශය සංකීර්ණ නඩුවේ සෑම සාධකයක්ම විවාදයට තුඩු දුන්නද එකම එක් කරුණක් පමණක් ස්ථීර වුණා. ඒ රොබින් බේන්ව ඝාතනය කළ පුද්ගලයාම පවුලේ සෙස්සු සමාජිකයන්වද ඝාතනය කර ඇති බවයි. නමුත් රොබින්ගේ හිසට වැදුණු ඒ මාරාන්තික වෙඩි ප්‍රහාරය එල්ල වූයේ බාහිර පුද්ගලයෙකුගෙන්ද නැතහොත් ඔහු විසින්ම සිදු කරගත්තක්ද යන්න පිළිබඳව අවසන් නිගමනයකට එළඹීමට අධිකරණ වෛද්‍ය විද්‍යාවට පවා අදටත් නොහැකි වී තිබෙනවා. රොබින් බේන්ගේ හිසට වැදුණු වෙඩි ප්‍රහාරය පිළිබඳව වෛද්‍ය විද්‍යාඥයන් අතර දරුණු මතභේදයක් පැවතුණා. එක් අධිකරණ වෛද්‍යවරයෙකු ප්‍රකාශ කළේ තුවක්කුවේ කට හිසට තද කර වෙඩි තබාගෙන ඇති බැවින් එය සියදිවි නසා ගැනීමක් විය හැකි බවයි. නමුත් වෙනත් විශේෂඥ වෛද්‍යවරුන් දෙදෙනෙකු එම මතය ප්‍රතික්ෂේප කරමින් කියා සිටියේ වෙඩි තබන අවස්ථාවේදී තුවක්කුව රොබින්ගේ හිසේ සිට අවම වශයෙන් අඩියක්වත් ඈතින් තිබී ඇති බැවින් මේ කිසිසේත්ම සියදිවි නසා ගැනීමක් විය නොහැකි බවයි. පැමිණිල්ලේ මෙන්න විත්තියේද තර්කයන්හි මෙලෙස පැහැදිලි කිරීමට නොහැකි පරස්පරතා රැසක් පැවතුණා. අවසානයේදී නීතිමය වශයෙන් මතු වූ සාධාරණ සැකය සැලකිල්ලට ගනිමින් 2009 වසරේදී ඩේවිඩ් බේන් තම පවුලේ සමාජිකයන් ඝාතනය කිරීමේ සියලු චෝදනාවලින් නිදොස්කට නිදහස් කරනු ලබනවා. මෙම තීන්දුව නවසීලන්ත සමාජය තුළ දශක ගණනාවක් පුරා ඇදෙන මහා විවාදයකට මුල පිරූ අතර අධිකරණයේ නිදහස් වුවද මහජන මතය සෑම විටම ඩේවිඩ් දෙස බැලුවේ සැකමුසු දැසිනි. නඩුවෙන් පසු වරදකරු නොවී වසර 10කට අධික කාලයක් සිරගතව සිටීම වෙනුවෙන් රජයෙන් බන්දි ඉල්ලා සිටීමට ඩේවිඩ් කටයුතු කළා. ඒ පිළිබඳව පරීක්ෂණ පැවැත් වූ විශ්‍රාමික විනිසුරුවරයා ඩේවිඩ් බොහෝ දුරට වැරදිකරු විය හැකි බවට තම වාර්තාවේ සඳහන් කර තිබියදී පවා වැරදි ලෙස සිරගත කර තැබීමේ පදනම මත ඩේවිඩ් බේන්ට නවසීලන්ත ඩොලර් මිලියනයකට ආසන්න වන්දි මුදලක් ගෙවීමට රජයට නිර්දේශ කරනවා. අද වන විට ඩේවිඩ් බේන් නැමැති පුද්ගලයා නීතිමය වශයෙන් ජීවත් වන්නේ නැහැ. ඔහු 2017 වසරේදී විවාහ වී තම බිරිඳගේ වාසගම ගනිමින් විලියම් ඩේවිඩ් කලන් ඩේවිස් ලෙස තම නම සම්පූර්ණයෙන්ම වෙනස් කර රහසිගත ජීවිතයක් ගත කරනවා. වඩාත්ම අද්භූත සහ යථාර්ථවාදී නොවන සිදුවීම වන්නේ 2017 ජූනි මාසයේදී රජය විසින් නඩුවේ සාක්ෂි ද්‍රව්‍ය විනාශ කිරීමට තීරණය කළ අවස්ථාවේදී මුළු පවුලම ඝාතනය කිරීමට භාවිතා කළ එම .22 වින්චෙස්ටර් රයිෆල් තුවක්කුව නැවත ඩේවිඩ් වෙතම බාර දීමට කටයුතු කිරීමයි. රොබින්ගේ සහෝදරයා වන මයිකල් බේන් අදටත් පවසන්නේ තම සහෝදරයා නිවැරදි කරු බවයි. නමුත් රොබින් ඝාතකයා නම් ඔහු තම පුතාව හසු කිරීමට පුතාගේ තුවක්කුව සහ අත්මේස් භාවිතා කර අවසානයේ පුතාව නිදහස් කිරීමට පරිගණකයෙන් සටහනක්ද තැබුවේ ඇයිද යන්න කිසිවෙකුට වටහා ගත නොහැක. මේ බිහිසුණු ඛේදවාචක දෙස කුමන කෝණයකින් බැලුවද එහි ඉතිරි වන්නේ බිඳුණු පවුලක අඳුරු සහ කිසිදා විසඳිය නොහැකි අභිරහසක් පමණි. මේ කතාව ගැන ඔබේ අදහස් පහලින් කමෙන්ට් කරන්න. මෙවැනි තවත් සත්‍ය කතාන්දර නැරඹීම සඳහා අපගේ channel එක subscribe කර bell icon එක click කරන්න.